වෙන්න වගේ මදත් හොඳටම ලේට්. මෙයා ඇවිල්ලා තමයි මාව හැරෙව්වේ. ඔය රුම් කායකට කාට දමාරහයි. Congratulations on you. අපි වෙන්න මේවයි ගෙදර. Good morning guys. Welcome back to my YouTube channel. අද අපි දෙන්න ලොකු වැඩ ප්‍රමාණයකට එළියට යන්න තමයි. ඉතින් මම වෙන්න වගේ මදත් හොඳටම ලේට්. මෙයා ඇවිල්ලා තමයි මාව හැරෙව්වේ. හොඳටම බැනුම් අහලා ඉන්න අදරුචිගේ. දැන් ඔන්න පැයක් දෙක පාන්දරේ අකා උස්සනවා. මම දඩිපිටි ගාලා ලෑස්ති වුණා. ඇසල දැන් අපි යන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපි ඉස්සලාම යන කොහෙටද රුචි? ඉස්සලාම බැංකුවට යන්න සල්ලි ගන්න. සල්ලි ගන්න බැංක් එක ගන්න ඕනේ ATM එකට. ඊට පස්සේ අපි නුගේගොඩ පැත්තට තමයි යන්නේ. ගිහිල්ලා පෙන්නන්න අපි කොහෙටද යන්නේ කියලා. එහෙනම් මේ vlog එක ඉවරනකම් ඔයාලා බලන්න. bye. අපි බැංක් එකෙන් සල්ලි අරගෙන ඊට පස්සේ අපි දැන් යන්නේ නුගේගොඩට. නුගේගොඩ ඔයාලා අපි කවුරුත් දන්න walk to glow එකට තමයි අපි දෙන්න මේ යන්නේ. මගේ පොඩි වැඩකට. ඉතින් එතනට ගිහිල්ලා අපි බලමු ඊට පස්සේ මොකද වෙන්නේ කියලා. අපි නිකන් වැඩගෙන යන්නේ. walk to glow එක තාම ඇරලා නැහැ. දැන් අපි දෙන්න මේ බලාගෙන ඉන්නවා. දැන් වෙලාව 10 මාරයි. හරිද? 6 මාට තමයි හරිනවා කියන්නේ. ඉතින් Google එකේ දාලා තියෙන්නේ 10 මාට හරිනවා කියලා උනට තාම නැහැ. නිදා ගන්න තිබ්බා. තව චුට්ටක් මේ බලාගෙන ඉන්නවා. ඉතින් අපි මෙතන පාකින් එකේ නවත්තගෙන අපි බලමු. මෙයා කියනෝනේ මෙයා තව ටිකක් නිදා ගන්න තිබ්බ ඇත්ත වශයෙන්ම මං ගිහිල්ලා හැරෙව්වා. ඔව් මෙයා තමයි මෙතන මාව ඇවිල්ලා හැරෙව්වේ. මෙතන නිදා ගන්නත් නැහැ. සුපිරි කාර්යයක් කරනේ. මරු කාර් එකක් එනවා guys. BMW නේද? ඕ. ඇතරේ ගතිනේ යන්නේ. අසනයි. ඒක කළු පාටික දැකලා දෙන්න දුක මාල්ලස් නේ. එයාත් walk to glow එකට තමයි ආවේ. මන්දියා බලි නෑ. ඊට පස්සේ ඔන්න walk to glow එක ඕපන් කරා. අපි ඒක ඕපන් කරන්න කලින් මෙතනට ගිහිල්ලා හිටියේ. ඉතින් එතන වැඩේ කරලා බලලා අපි ඊට පස්සේ ගියා පැත්තේ තියෙන සෆාන්ස් එකටත් ආව චුට්ටක්. එතනනොත් අපිට අපි වැඩේට හරියන එකක් චූස් කරගන්න තියෙනවා කියලා බලන්න. ලොග් එක දැන් තමයි මෙයාට මතක් වුනේ. දැන් දාමු එක. ඒ වැඩේ ඉවර කරලා අපි ආව කැන්ඩි එකට. ඉතින් මම විශේෂයෙන්ම මෙතෙන්ට ආවේ මට බ්ලවුස් එකක් බලන්න. ඉතින් මට හරියන එකක් සෙට් වුණේ නැහැ. ඒක නිසා අපි එතනින් මගේ යාළුවාගේ අද ඕපනින් එක තියෙනවා. එයාට gift එකක් අරගත්තා. තමයි ඡායා ස්ටුඩියෝ එකට මගේ වැඩ කරන්නේ. ඕක තමයි දින පොඩි එක. අපි එතන වැඩේ ඉවර කරා. දැන් අපි දෙන්න යන්නේ කොහෙද? දැන් අපි යනවා කන්න අපේ රුචි රුචි දැන්න තරක් තියනවා කිව්වා. එතනට දැන් මේ අපි යන්න තමයි හදන්නේ. බලමු. එතනට ගිහිල්ලා. Stay tuned. Stay tuned. Guys, මාර අවුවත් සින්දුවක් කිව්වෙත් නෑනේ හරියට. ඔව් ඒකනේ අපි සින්දුවක් දාන්නෙත් නෑ. දාමු සින්දුවක්. දාමු සින්දුවක්. කාලා විතරම සින්දුවක් දාමු කාලා. ඔය රුම් කායකට කන්ද.
හරි ගයිස් අපි දැන් කාලා ආවා. ඇත්තටම කෑම හොඳයි. මම ෆස්ට් ටයිම් තමයි මෙතනින් කෑවේ. මෙයා තමයි රෙකමන්ඩ් කරේ. යා කාලා තියනවා කියලා. ඉතින් ඇත්තටම හොඳයි. මං හිතාගත්තා දැන් අපේ තාත්තගේ බර්ත්ඩේ කියනවා ඉස්සරහට. එයාලවත් එක්කන් එන්න ඕනි කියලා. මං කොහොමද හිතන් හිටියේ ඒගොල්ලන්ව කොහේ හරි එක්කන් යන්න ඕනේ කන්න කියලා. ඉතින් ඩිසයිඩ් කරා මෙතනට එක්කන් එනවා කියලා. ඉතින් ඔයාලගේ පැත්ත මං හිතන්නේ මේකේ බ්‍රාන්ච් තියෙනවානේ. ඔයාලත් එක්කන් එන්න හරි ඔයා හරි ඔයාගේ යාළුවා ගර්ල්ෆ්‍රෙන්ඩ් බොයිෆ්‍රෙන්ඩ් එකෙන් ඇලුම්කා හරි දැන් අපි යන්නේ කොහෙද රුචි? අපි යනවා බෝඩ් සේජ් එකට. මෙයා ඉස්සරම එක යනවා පුංචාංගේට. ඕ ඒකනේ කාලනේ කියලා එතනින් ඉතින් දැන් ඔය අයිස්ක්‍රීම් එකක් යට ඕන කියලා දැන් එතනට යනවා අපි. දැන් බින්චන් තව හරවන්න ඕනේ අර පැත්තට. මේ බතර මුල හන්දියේදී මාර රස්නීනි. මාර රස්නයක් තියෙන්නේ අවුව සැරයි මාර විදියට. හරි අපි බින්චන් එකට ගිහලා සෙට් වෙන්න. එකට ආවා. හෝලිම. අපි ගත්තා අයිස්ක්‍රීමුයි බ්‍රවුන් සුගර් බෝබා සන්ඩේ නේ. ඔය මේක හරිද? මේක කන්න මට ආසාවක් තිබුණා. මම කලින් පාර try කරේ. මොකද මම කලින් පාර try කරේ ඔරියෝ මිල්ක් ෂේක් එකක්. මේ පාර මට හිතෙන මේක ගන්න. ස්පූන් එකක් තියෙනවා. මේක මේ අමුතු ෆ්ලේවර් එකක් තියෙනවා මේ චොක්ලට් එක නා. රසයි. කොෆි එක්ක චොක්ලට් මික්ස් වෙලා. මේක කාලා බලමු. ෆොටෝ එකක් ගත්තේ නෑ මූවි එකේ තාලගානේ. ගියේ වෙනවයි. වීඩියෝ එකෙන් ගලින් ක්‍රොප් කරලා. මම බලවන්න බෑනේ. ෆීල් කරලා. මේක මෙහෙම තමයි තියෙන්නේ. රහ උනත් මාරු කරගන්නේ නෑ. හරිද? මේකෙන් කාඩ බලන්න. මේක මාර රහයි. ඇත්තටම රහයි ඒක. මේක යටින් ගන්න එපා. අනිවනවා. අපි බලමු මේ කොෆි බිල්. මේකත් රහයි. අය වට සෙට් නැද්ද? මොබයිල් කරලා ගහන අනිත් එක රහයි. මට ඕලක් නෑ නිකන් කොෆි සීන් එකක් තියෙනවා ඒකේ. හොඳයි. මේක හොඳයි. ස්වීට් ගතිය හොඳට තියෙනවා. 10න් 9ක් වගේ දෙන්න පුළුවන්. ඕකට 10න් 10. 10න් 10. ඔයාලා try කරලා බලන්න. නෑ මේකට 10න් 8යි. හයි. මම සාමාන්‍යයෙන් චොක්ලට් අයිස්ක්‍රීම් වලට ආසෙක් කෙනෙක් මේක මේ අරනිය කොෆි රහකුත් දෙනවා ඒක ආසයි. මම වැඩි කොෆි වලට කැමති නෑ ඒක. ඊටට ලුංගි එකක් ගන්න අපි කලින් දවසක මෙතනින් බලලා ගියේ. හලෝ. මෙතනින් තමයි අපි බතික් සාරි ගත්තේ. බතික් සාරි නෙමෙයි බතික් ලුංගි. මේක තමයි. මේ සුලලයි අම්මගෙන් හරි කරදරේ නෙළුම් මල පැලයක් ඉල්ලලා මේකෙන් අපි එකක් ගත්තා. හරිම වදයක් දුන්නේ අපිට. මේ වැඩ ටික කරගන්නත් නෑ.
දෙන්නේ වෙන කාටත් නනේ අපෝ උඹට දීලා දානවා ඉක්මනට හරිම කරදරයක් මෙහෙම ඕගලන්ටත් යාළුවෙක් ඉන්නද හැම දෙයකටම ඔක්කෙම සපෝට් එක දෙනවා ගොන් වැඩක් කරත් හොඳ වැඩක් කරත් දෙකටම ඔක්කෙම සපෝට් එක දෙනවා රණ්ඩු වෙනවා මරා ගන්නවා ගහ ගන්නවා යන තැනක්වත් දන්නේ නැහැ. දන්නේ නැහැ ඔහේ යනවා ලැව්වා විතරයි. ඕ මං හාත් කියලා ඉවරයි ඒ වගේ යාළුවෙක් ඉතින් ඔයගොල්ලෝ තියාගෙන ඉන්නවා නම් කමෙන්ට් එකකට මේ මෙන්ෂන් කරන් යන්න බලන්න නමත් එක්ක අපිට නේ අපිත් බලමු මගේ තව යාළුවෙක් ඉන්නේ යාව අමතක කරන්න බෑ අම්මෝ ඊට පස්සේ බ්ලොග් එක බලලා මට බනි ඒක වෙද්දායි. හරි රුචි විතරයිනේ නිකන් වෙදෙන්නට ආවම දුන්නා. එයා ඉතින් ලංකාවේ නෑ ඕෂි ඔයාලා දන්නවා ඔයාලා මගේ බ්ලොග්ස් වල දැකලා තියා එයාලා ආවම ඉතින් ට්‍රිප් එකක් ගන්නත් සල්සු කරලා ඉන්නවා. ගොඩක් ඉස්සරහට ලොකු ප්ලෑන්ස් ගොඩක් තියෙනවා අපේ ඉතින් ඒවට සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අපේ channel දෙකම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න මේ ටිකේ ලොකු වැඩ වගේක් වෙනවා. ඒක නිසා ඒව බලන්න ඔයාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් මෙයාගේ නම මං දාන්නම් කමෙන්ට් එකේ මේ මුලින් පින් කරලා දාන්නම් මෙයාගේ ඉතින් සබ්ස්ක්‍රයිබ් කරපු අය නම් දන්නේ නැති මෙයාව සබ්ස්ක්‍රයිබ් කරපු අය මම කවුද කියලා. අනිවාර්යෙන්. මෙයා රුචි කුලේ YouTube channel එකත් ඔන්න ලයිව් විදිරු ෆලෝ කරලා දින අයම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. හරි ඉතින් අපි තව ලොකු වැඩක් නෑ. මගේ යාළුවෙක්ගේ ඕපනින් එකක් තියෙනවා. අපි එතනට තමයි යන්නේ දැන්. ඒ යන පාරේ පොඩි වැඩ දෙකක් විතර තියෙනවා. ඒ දෙකත් කරගෙන අපි යමු. මගේ ජීවිතේ පින්ලියා අපි දැන් ආවේ මගේ හොඳම යාළුවෙක්ගේ සැලොන් එකේ ඕපනින් එකකට. ඉතින් උදේ තමයි ඕපනින් එක තිබ්බේ. ඉතින් දවස් ගාණක් වෙනවා මට එයා ඉන්විටේෂන් එක දාලා. ඉතින් අද මගේ තිබ්බ වැඩත් එක්ක මට හවස තමයි එයාගේ සැලොන් එකට යන්න ටයිම් එකක් හම්බුනේ. ඉතින් රුචි එක්ක ඉතින් මං එයාව බලන්න ආවා. ඉතින් හරිම ලස්සන සැලොන් එකක්, ලස්සන ඉන්ටීරියර් එකක් තියෙනවා. ඉතින් ඔයාලට ගොඩාක් දේවල් ඉතින් සැලොන් එකකින් ගියාම ඔයාලා කරගන්න හැමදේම රෂු සැලොන් එකෙන් ඔන්න ඔයාලටත් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ලස්සන සැලොන් එක තියෙන්නේ හරියටම සේදවත්තේ කළුපාලම ළඟ. ඉතින් එතනට ගියොත් රෂු සැලොන් එක ඔන්න ඔයාලට උඩ තට්ටුවක තමයි මේක තියෙන්නේ. ඔයාලට හොයාගන්න පුළුවන්. ඉතින් ලස්සන කියුට් අයිටමුත් මේ සැලොන් එකේ තියෙනවා. ඔයාලට වගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට බොයිෆ්‍රෙන්ඩ්ට ගිෆ්ට් කරන්න පුළුවන් ලස්සන කියුට් අයිටම් ගොඩාක් මේකේ තියෙනවා. ඉතින් ඒ වගේ ලස්සන බෙනිෆිට්ස් ගන්න මොන යන්න අනිවාර්යයෙන්ම රෂු සැලොන් එකට. මතක් කරලා ඔන්න මේක තියෙන්නේ මං ආයෙමත් කියනවා සේදවත්තේ කළුපාලම ළඟ. මට හම්බුණා. අන්තිමට ෂේඩ් එකකින් තමයි ඒක හම්බුනේ. මොන බලන්න. එම්බොත්තලා ඉන්නේ ළමයාද? මටත් මහන්සි තමයි. දැන් කාර් එක පැත්තකින් තියලා යා බයික් එක ඩ්‍රයිව් කරනවා. දැන් මට බහිනවා කාර් එකෙන් බහින්න කියලා. අපි ආව රුචිගේ ගෙදරට. දැන් වෙලාව 6:00 කිට්ටු කරලා ඇති. දැන් මෙතනින් අපි වටු ටික අරගෙන කායක ඉංගලන්ත ගෙදරින් දාලා ඊට පස්සේ අපේ ගෙදර යනවා. එහෙනම් අපි ගෙදර ගිහලා හම්බෙමු. ඊට පස්සේ අපි මෙන්න මේමයි ගෙදර ආවේ. ඔන්නෝමයි ගෙදර ආවේ. ඔන්න ඔය විදිහට තමයි අද වැඩ ටික කරගත්තේ. දැන් ගොඩක් රැ වෙලා පික්මි එකක් දාගෙන තමයි අපි රුචිලා ගෙදර ඉඳන් අපේ ගෙදරට ගියේ. හෙට දවසේ අපේ ගෙදර ලොකු දෙයක් වෙන්න තියෙනවා. ඒක නිසා රුචි අද අපේ ගෙදර තමයි ඉන්නේ. එහෙනම් ලස්සන vlog එකක් ඉක්මනටම අරන් එන්නම්. අදට මං ගිහින් එන්නම්. බයි.